තමන්ගේ කාරකේ ඉතින් විවිධ ක්‍රමවේද ඔස්සේ ඉතින් සාමාන්‍යයෙන් නම් ගොඩාක් අපේ ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තින්නේ කිලෝමීටර් 5000ට සර්විස් කරන්න කියන එක. ඉතින් ඇත්තටම ඕක ගැන ඇත්තටම මේ යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදකින් අපේ කට්ටිය මේ ඕක දක්වලා තියෙනවා සාමාන්‍ය ඉංජිනේරු මහත්වරු. ඒක වෙන්නේ ඇත්තටම මේ කියන්නේ කිලෝමීටර් 5000 පමණක් නෙවෙයි. එතනදී සාමාන්‍යයෙන් කිලෝමීටර් 10000ක් වගේ රෙකමන්ඩ් කරලා තියෙන වාහනයක ඒගොල්ලෝ මේ ගණනය කරනවා. දැන් ගොඩක් වෙලාට දැන් ඕක තීරණය කරන්නේ බොහෝ විට කොළඹ කියන සාධකය මත. කොළඹ ට්‍රැෆික් එකේ දුවනකොට සාමාන්‍යයෙන් පැයක් විතර වාහනයක් එක තැනක අයිඩල් කරලා තිබ්බොත් අන්න ඒ ගාන තමයි බොහෝ වෙලාවට කැල්කුලේට් කරලා ඔය 5000 කතන්දරේ කඩන්න මේ කියන්නේ කරන්න හිතා මේ ගොඩක් අය කියන්නේ. නමුත් ඒකෙන් වෙලා තියන්නේ දැන් හුඟක් වෙලාවට දැන් සේවා ස්ථාන කරන මේ මහත්වරු මේක මේ පාරිභෝගිකයා ගසා ගන්න ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් බවට පත් වෙලා තිනවා. ඉතින් ඊට අමතරව දැන් අපි ගත්තොත් එහෙම මේ කියන්නේ සාමාන්‍ය අපේ ගෲප්ස් වල සමහරක් වෙලාවට ඉංජිනේරු මහත්තුරු මේ සම්බන්ධව පැහැදිලිව දාලා තියෙනවා. ඉතින් මේ දේ ඊතරම්ම කරන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් කොහොම වුණත් සාමාන්‍යයෙන් ෂෙල්ෆ් ලයිෆ් කියන්නේ ඔයාලගේ එන්ජින් ඔයිල් එක දැම්මට පස්සේ අවුරුද්දක් වගේ කාලයක් සාමාන්‍යයෙන් මේ එන්ජින් ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි ගොඩක් වෙලාවට ටිකක් වගකීමක් තියෙන වෘත්තිමය මොටර් ඉංජිනේරු මහත්තුරු කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ කියන දේ අනුව සාපේක්ෂව ගත්තම ඉතින් මම පුරුද්දක් විදියට කොහොමත් මම කිලෝමීටර් 10000න් 10000ට තමයි මම සර්විස් කරන්නේ. ඉතින් මම සර්විස් කරද්දී මම බලාපොරොත්තු වෙන කාරණා කිහිපයක් මම බලාපොරොත්තු වෙනවා. ඒ ගොඩක් වෙලාවට එන්ජින් එකේ ටිකක් අර රෆ් වගේ ගතියක් නිකන් දැනෙන්න වගේ එනකොට තමයි ඒ අර අවුරුද්ද ඇතුළත වගේ සාමාන්‍ය කිලෝමීටර් 10000 කිට්ටු වෙන්න දුවලා තියෙනවා නම් මගේ මේ ඔයිල් එක චේන්ජ් කරන්නේ. ඉතින් මේ සැරේත් මගේ කිලෝමීටර් 10000 ලැබුණා. ඉතින් ඇත්තටම මම කිලෝමීටර් 11000ක් විතර වගේ දිව්වා. ඉතින් මට පුංචි මුදල් වල චුටි ගැටලුවක් ආව හින්දා ටිකක් විතර කල් දාන්න සිද්ධ වුණා මේ සර්විස් එක. මම අර රැල්ලට ගිහින් 5000ට සර්විස් කරන මිනිහෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් මේ පදින්න ඕන ප්‍රමාණය පැදලා යම්සි ඒ කියන්නේ කිලෝමීටර් 10000ක දුරක් වගේ දුවලා තමයි සාමාන්‍යයෙන් මගේ එක චේන්ජ් කරන්නේ. ඉතින් මගේ එක චේන්ජ් කරද්දී මම ගොඩක් වෙලාවට ගන්න මේ මේඩ් ඉන් ජපාන් VIC කියන මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක මේ C110 ෆිල්ටර් එක. ඉතින් මගේ වාහනේ Toyota